දේවී ටින්කි YouTube channel එකට වෙනද වගේම අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඇයි මෙච්චර ප්‍රශ්න? ඇයි මෙච්චර දුක? ඇයි මේ වේදනාව මටම විතරක්? ඔයාලටත් එහෙම හිතුණු දැන් තියෙනව නේද? අපේ ජීවිතවල හොඳම විතරක් නෙමෙයි. දුක වේදනාව ප්‍රශ්න කියන්නේ ජීවිතේම කොටසක්. හැබැයි ළමයි ඇඬුවට කමක් නැහැ. ඔයාලා හැමෝම දුක දැනුණ තැන අඬන්න. කඳුළු පිහදාගෙන ආයෙම නැගිටින්න. වැටුණට කමක් නෑ ළමයි. වැටුණේ ඇයි කියලා මතක තියාගෙන ආයෙම නැගිටින්න. වැරදුණට කමක් නෑ. වැරදුණු තැන හොයාගෙන වැරදි හදාගෙන ආයෙම පටන් ගන්න. පෙරදුණට කමක් නෑ. දිනුම පෙරදුම සමසිතින් බාරගන්න ඉගෙනගෙන ආයෙම උත්සාහ කරන්න. තනි වුණාට කමක් නෑ. ඔයාට ඔයා ඉන්නවනේ. සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පස්සේ පළවෙනි දවස අද. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගිහලා කරන්ට් බිලත් බැඳලා කම්පියුටර් කේබල් එක අරගෙන අපි ගෙදර ආවා. අද දවස කියන්නේ මට අමතක වෙන්නේ නැතිම දවසක්. සතුටුම දවසක්. ඒත් මට ඒක සෙලිබ්‍රේට් කරන්න වෙලාවක් ලැබුණේ නැහැ. ඉතින් මම හෙට එක ප්ලෑන් කරගන්න ඉන්නේ. ඉස්සර ගමේ ඉන්න දවස්වල සිංහල අලුත් අවුරුද්දට දෙතුන් පාරක් කජු උයලා කන්න හම්බුණාට දැන් නම් එහෙම ලැබෙන්නේ නැහැ අපිට. කජු කනවා වගේ ලේසියි කියලා කතාවට කිව්වට කජු කන එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙමෙයි. අවුරුද්දට ගෙදර ගියාම අම්මා කඩලා දුන්න කජු ටික මේ අපි දෙන්නම එකතු වෙලා කපන්න ගත්තේ හෙට දවසට මීල් ප්‍රෙප් කරලා තියාගන්න. කජු කරි එකක් හදලා, පරිප්පු කරියක් හදලා, චිකන් එකක් හදලා, කට්ලට් හදලා, වඹුටු මොජුවක් හදාගන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඔයාලා නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම සතුටක් මේක. ඉතින් ඒක මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි. ළමයි මට මොනෙටයිසේෂන් හම්බුණා. මම වීඩියෝස් දාන්න පටන් ගත්ත දවසේ නම් ගොඩක් කට්ටිය එක එක ප්‍රශ්න මගෙන් අහලා තිබුණා. අක්කේ ඔයාලගේ ලව් ස්ටෝරි එක කියන්න. අක්කේ අයියා මොකද කරන්නේ? ඔයාලත් එක්ක මේ ගෙවෙන ආදරණීය දවස ඇතුලේ අද බෙදා ගන්න හදන්නේ මගේ කතාව. මේ ඔයාලත් එක්ක hina වෙවි කතා කරන මගේ කතාව. අම්මගේ තාත්තගේ ලෝකේ කුළුදුල්ම දරුවා වුණ මම පුංචි කාලේ ඉඳන් තනි වුණ කෙනෙක්. අම්මට තාත්තටයි මොන දෙන්න ඕන ජීවිතේ එක එක අරගල එක්ක තනි වුණ පුංචි ළමෙක් මම. අම්මා තරහ වෙන එකක් නෑ මම මෙහෙම කිව්වට. මම පුංචි කාලේ ඉඳන් වැඩියෙන්ම ආදරේ කරේ තාත්තට. අර කතාවක් තියෙනවනේ දූල වැඩියෙන්ම ආදරේ කරන්නේ තාත්තලටලු. පුංචි කාලේ ඉඳන් අපේ අම්මත් එක්ක මගේ ජීවිතේ නම් ටිකක් දුරින් තමයි තිබුණේ. ඒ වුණාට මගේ හිතේ අම්මට තිබ්බ ආදරේ නම් කිසි අඩුවක් නෑ. පුංචි ඇඟිලි තුඩු වලින් අම්මගේ පින්තූරේ දූවිලි පිහදාලාදී පුංචි ඇඟිලි තුඩු වලින් වතුර බාස්කට් පුරවගෙන ගිහින් මල් වලට වතුර දාලාදී. අද දවසේ ප්‍රථම රාජකාරිය මට ලබා දුන්න මේ සතුට මේ ජයග්‍රහණය වෙනුවෙන් විශ්ව මාතාවනේ ඔබට දහස් වාරයක් ස්තුතියි. මගේ වයසේ අනිත් ළමයි උදේට මොන්ඩිසෝරි යනවා මන් දකිනවා. ඒ වුණාට ඒ අත්දැකීම මට නම් කවදාවත්ම ලැබිලා නැහැ. මම මොන්ඩිසෝරි අධ්‍යාපනය ලබා ගත්තේ ගෙදරදීමයි. තාත්තා අම්මා නිවාඩුවට ගෙදර එනකන් වහලා දාලා තියෙන ගෙදරට ගිහිල්ලා පේමන්ට් එක උඩ ඉඳගෙන අඬනවා. පේමන්ට් එක අතු ගන්නවා. එයාලා එනකන් මග බලන් ඉන්නවා. ස්කූල් යන කාලෙ වෙද්දී අනිත් ළමයි හරි ආසාවෙන් කියවීම් පොත කියවද්දී ඒක කියව ගන්න මම හීන දැක්කා. 2 වසරේ මැදක් වෙනකන් ඒක කරගන්න නම් ටිකක් අමාරු වුණා මට. හැබැයි දන්නවද පුංචි දෙයක්? එතනින් පස්සේ පන්තියේ ළමයින්ගෙන් බෙස්ම ළමයින්ගෙන් එක්කෙනෙක් තමයි මම. පන්තියේ ළමයින්ගෙන් වැඩිම ලකුණයි කියන්නේ ලකුණු 139ක් අරගෙන පඬුවස්වර නැෂනල් එකට යන්නේ 2007 දී. ඊයේ මීල් ප්‍රෙප් කරලා තියාගත්ත නිසා අද දවස සතුටින් සැහැල්ලුවෙන් ආරම්භ කරන්න මට පුළුවන් වුණා. මේ වතුර වීදුරුව වතුරම විතරක් නෙමෙයි. මේක පොසිටිව් මෝඩ් එක ඔන් කරන මැජික් එකක්.
ස්කූල් එකේ ශිෂ්‍යත්වය ලියලා පාස් වුණ ළමයි 45 දෙනෙක්ගෙන් එක්සෑම්ස් වලින් 17 18 වගේ ගන්න මට පුළුවන් වෙනවා. මල් ටික කඩාගන්න එළයට යනකොට කුරුල්ලන්ගේ කීචි පීචි සද්දෙන් හිතම පිරීලා යනවා. මේ සබාදහම තරම් හිතට වෙන බෙහෙතක් හොයන්ද. වෙනද වගේම මල් පහන් සුවඳ බුදුරජාණන් වහන්සේට පූජා කරලා පුංචි ප්‍රාර්ථනාවක් කරා. එච්චර දක්ෂ ළමයි අතරේ මං අසරණ වුණ එක තැනක් තිබුණා. පොත අතට දීලා ඡේදයක් දීලා කියවන්න දීලා පුංචි ප්‍රශ්නයක් ඇහුවා. හැබැයි ඒකට මට උත්තර දී ගන්න බැරි වුණා. ඒ වෙනකොටත් මම දන්නේ නෑ මගේ ඇඟේ තයිරොක්සින් මට්ටම 0 වෙලා කියලා. පොතට පතට අවධානය දෙන්න බැරි කිසිම දෙයක් මතක හිටින්නේ නැති ඇඟ දුර්වල වෙන එච්චර අසනීපයක් හැදිලා තියෙද්දිත් එක්සෑම් වලින් ලකුණු 80ත් 90ට වැඩි ලකුණු දාලා ගුරුවරුන්ගේ හිත් දිනා ගන්න මට පුළුවන් වෙනවා. අසනීප තත්ත්වය වැඩි වුණ නිසා මගේ පහසුවට ගමේ ස්කූල් එකට මං ආපහු එන්නේ 8 වසරේදී. මතක විදිහට සාමාන්‍ය පෙළට සිංහල විෂය පාඩම් කරද්දී මං හිටියේ කොළඹ මහා ඉස්පිරිතාලේ. බෙහෙත් වගේක් ඉන්ජෙක්ට් කරන්න දවස් 4-5කට හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න වුණා. අවුරුදු දවස්වල තෙල් කෑම පිටි කෑම ගොඩාක් කැවුන නිසා මට අද හිතුණා චිකන් සලාද කොළ දාලා පුංචි සැලඩ් එකක් හදාගන්න. පෑන් එකට ඔයිල් ටිකක් ඇඩ් කරගෙන ඔයිල් ටික රත් වෙද්දී ඒකට අමුතුන පහ කුඩු මිරිස් කුඩු ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකක් දාලා තඹගත්ත චිකන් කෑලි ටිකක් දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා. අද මම මේ සැලඩ් එක හදාගන්න හදන්නේ ගර්කින් පෙති 4-5ක් පුංචියට කපලා සලාද කොළ 2-3ක් පාවිච්චි කරලා තඹගත්ත බිත්තරයකින් තමයි. රස පදම අනුව ලුණු ගම්මිරිස් කුඩු මයොනයිස් ටිකක් එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. O-level exam එකෙන් සම්මාන 7ක් එක්ක විෂයන් 9ම සමත් වෙන්න මට පුළුවන් වෙනවා. පළවෙනි පාරේ A-level ලියලා B2යි C1යි දාලා සෙකන්ඩ් ෂයි ඇප්ලයි කරලා තියෙද්දි ડોක්ටර් එක දෙයක් කිව්වා. ළමයෝ බෙහෙත් ටික නම් හරියට බොන්න. නැත්තම් ඔයාට කිසිම දෙයක් මතක හිටින්නේ නැති වෙයි. 2017 දී උසස් පෙළ විභාගයෙන් සිංහල වලට A එකක්, ඉතිහාසය වලට B එකක්, බෞද්ධ ශිෂ්ටාචාරයට C එකක්, ඉංග්‍රීසි වලට S එකක් විදිහට උසස් පෙළ විභාගයේ සමත් වෙන්න මට පුළුවන් වෙනවා. මට හිතුණා මෙතනට ඇවිල්ලා සෑහෙලෙන් බ්‍රෙක්ෆාස්ට් එක අරගන්න. ඇත්තටම කියනවා නම් මෙච්චර කාලයකට කාපු රසම සැලඩ් එක මේක. උසස් පෙළ එක්සෑම් ඉවර වෙලා කෝස් එක කරන්න මං කිලෝමීටර් 40ක් දුර යනවා. එක දිගට මාස 6ක් නංගිගේ කොණ්ඩේ කොත්තලා නංගිට කෑම බීම හදලා ස්කූල් යවලා තමයි මං කෝස් යන්නේ. ආපහු ගෙදර එද්දී හවස 6:00ත් පහු වෙනවා. ඉතින් තියෙන දෙයක් රත් කරගෙන කාලා කෝල් එකක් අරගෙන තාත්තා අම්මා එක්ක කතා කරලා තමයි නිදාගන්න යන්නේ. හස්බන්ඩ් ආපහු ගෙදර එනකම් බලාගෙන ඉඳලා අපි දෙන්නම පන්සලට ගිහිල්ලා බෝධි පූජාවක් තිබ්බා.
කෝසස් ටික කම්ප්ලීට් කරගන්න උනේ නම් තනියමමයි. ඉතින් මේ හැම දේම පිටිපස්සේ අම්මයි තාත්තයි හයියටම හිටියා. පුතේ හොස්පිටල් එක ළඟ කෑම එක හරිම රසයි. ඔයා මේ සල්ලි ටික අතේ තියන් ගිහිල්ලා ඒකෙන් බත් එකක් කන්න. පුතේ අද උයන්න ඕනේ නෑ. මම බස් එකේ යූත් එකට එනකන් කෑම එක එවන්නම්. ඒ තමයි මගේ හයිය. ඒ තමයි මගේ තාත්තා. කාලෙකට පස්සේ එයාවයි මාවයි එකට මුණගැසපු එක මන්නම් දකින්නේ හම්බයක් විදිහට නෙමෙයි. පුංචි කාලේ අකුරු කියලා දෙන්න ගියපු මං අකමැතිම කොල්ලා එයා කියලා දැන් මන් දන්නවා. අයියෝ මට හම්බෙන්නේ කොරෝනා වලට ගාල්ලේ ගිහිල්ලා ඉන්න වෙලාවක. පුංචි කාලේ ඉඳන් ගාල්ලේ යනවා එනවා වුණාට මම එයාව කොතනකදවත් කොහෙදවත් දැකලා නෑ. ඉගෙන ගන්න දේවල් පස්සේ බලාපොරොත්තු පස්සේ දුවන කෙනෙක් තමයි මම. දුක වේදනාව හොඳටම දන්න අවුරුදු 16 ඉඳලා කට්ට කාලා තමන්ගේ ජීවිතේ කොට දාන්න මහන්සින කොල්ලෙක් තමයි එයා. අද වෙනකොට හයිවේ ප්‍රොජෙක්ට් එකේ වේයන්ගොඩ වර්ක්ෂොප් එකේ වෙල්ඩින් අංශ බලන්න එයා. පන්සලට ගිහින් ආව ගමන් බත් එකක් ලිපේ තියලා අපි දෙන්නම ලංච් කරගත්තා. අද කෑම එක රස පාටයි නේද? ඉතින් ඔයාලගේ අදහසත් මට අනිවාර්යෙන්ම ලියාගෙන යන්න. ලංච් එක අරගෙන ටික වෙලාවක් රෙස්ට් කරලා පාළුව මැකෙන්නත් එක්ක බොටල් එකක් අරගෙන පුංචි ආට් එකක් දැම්මා. දවසින් දවස අපේ යාළුකම් අලුත් වුණාට එයා මගේ වෙන්න ඕනි කියලා සිතුවිල්ලක්වත් මගේ හිතේ නම් තිබුණේ නෑ. එකට වෙසක් කුඩු හැදුවා, එකට සෙල්ලම් කරා. ඉතින් යාළුවත් එක්කම තමයි කාලය ගත කරන්න උනේ. මගේ ජීවිතේ මට ලැබුණ හැම දුකක්ම හැම වේදනාවක්ම මට ආශිර්වාදයක් ශක්තියක් කියලායි මම දකින්නේ. ඒ දේවල් නොවෙන්න අද මම දුර්වල ගෑනු ළමෙක්. කොහොම හරි මාස 2-3ක් ගෙවිලා අපි ආපහු ගමට යන දවසත් ලඟ වුණා. එතකොට තමයි දැනෙන්න ගත්තේ ඒක කොච්චර ලොකු බැඳීමක්ද කියලා. කවදාවත් දැකලා නැති කිසිම ස්පර්ශයක් නැති හිනාවකින් විතර ලං වෙච්ච එහෙම බැඳීමක් තියෙන්න පුළුවන්ද කියලා. එහෙම බැඳීමක් වෙනුවෙන් ඇස්වලින් නවත්තන්නේ නැතුව කඳුළු කැට වැටෙන්න ගත්තා. ඒ හිත වේදනා ආස්සේ කොහොම හරි එයාව දාලා මට ගමේ යන්න වුණා. පුංචි ඉටිපන්දමකුයි පුංචි කේක් කෑල්ලකුයි කොකාකෝලා වීදුරුකුයි එක්ක ඩේවිඩ් ඩෙන්කි ෆැමිලි එකේ මේ පුංචි ජයග්‍රහණය මේ විදිහට සමරන්න මට හිතුණා. ගෙදර ඇවිල්ලා සතියකට විතර පස්සේ එයාගෙන් මැසේජ් එකක් ආවා. ඉතින් සතියකට විතර පස්සේ මං එයාට කැමැත්ත දුන්නා. හැඟීම් වලට වහල් වෙලා නෙමෙයි, එයා මට ගැළපෙනම කෙනා කියලා මට දැනුන නිසා. මගේ ජීවිතේ තියෙන ගොඩාක් දේවල් කැප කරලයි එයාට මම ආදරය කරන්න පටන් ගත්තෙම. අපි දෙන්න මුලින්ම හම්බුනේ මාස 9කට පස්සේ. යාළුවෝ වෙලා අවුරුදු 1කමාරකින් විතර අපි දෙන්න මැරි කරා. මැරි කරලා ටික කාලෙකින් අපි දෙන්නගේ ලෝකෙට පුංචි අමුත්තෙක් එන්න යනවා වගේ පුංචි සිතුවිල්ලක් මට දැනිලා තිබුණේ. ඒ සතුට මගෙන් ඈත් වෙන්න, මාව මානසිකව වැටෙන්න, මාව මරණේ දොර ළඟටම අරන් යන්න ගියේ පුංචි කාලයක් විතරයි. අදටත් මම මගේ ශරීරයේ වටිනම අවයවයක් අහිමි කෙල්ලෙක්. ඕනිම දෙයක් හයියට දරා ගන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.